සුසුමේ වෙලි හුණුසුම් වෙවි වස්සානයේ අපලං වූ හැටි හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ. Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද, හොඳින් ඉන්නවද? ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න අද උදේම නැගිටලා කෑම උයලා ඒ හැමදේම ඉවර කරලා ලොකු දුවවත් ඉස්කෝලේ ඇරියා. ඉතින් ඊට පස්සේ ඔන්න ආයි ගෙදර වැඩ ටික ඉවර කරලා ඊළඟට ඉතින් ඔන්න අපි දෙන්නට උදේට කන්න දෙයක් හදාගත්තා. ඉතින් බත් කන්න කම්මැලි කියලා හිතුණා. සෑන්ඩ්විච් පාන් ගෙනාපුවා තිබුණා. ඉතින් ඊට පස්සේ මමත් පාන් එකක් හදාගත්තා. ඊට පස්සේ ඔන්න චූටි දුවටත් බිත්තර දාලා සෑන්ඩ්විච් පාන් එකක් හැදුවා. ඉතින් ඊට පස්සේ එයාට මුකුත්ම දැම්මේ නැහැ. සැරට මුකුත්ම දැම්මේ නැහැ. බිත්තර විතරයි. මොකද එයා එහෙම මුකුත් දාලා කන්න කැමති නැහැ. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔන්න කෑම එක හදලා දුන්නා. මම චූටි කෑල්ලක් කාලා බැලුවා ලුණු ඇද්ද රස ඇද්ද කොහොමද කියලා. ඉතින් ඔය දැන් ඉතින් කන්න තමයි හදන්නේ. මං කිව්වා ඉතින් ඔයාලා බලාගෙන ඉන්නේ මේ නැන්දලා මාමලා බලාගෙන ඉන්නේ. ඒ නිසා ඔක්කොම කාලා වීඩියෝ එකට පෙන්නන්න. එතකොට ඔයාට හොඳයි කියයි කියලා. ඉතින් ඔය එයා ඉතින් කනවා. හැබැයි ඉතින් ඕකේ චුට්ටක් තමා කෑවේ. ඊට පස්සේ ඉතින් මම ආයි අරගෙන යාට කැව්වා. මම කනකොට කන්න ආවනේ. ඉතින් ඒ නිසා යාට චුට්ට කවාගත්ත කොහොම හරි. හැබැයි පාන් එකම ඉවර වෙනකන් කෑවා. ඊට පස්සේ ඔන්න ඔය මගේ එක මම හදන්න දාලා තමයි තිබුණේ. ඊට පස්සේ ඔන්න ගත්තා. ඉතින් ඕකට ඉතින් වැඩි දෙයක් දැම්මේ නැහැ. බිත්තර, ලූණු, අම්මිරිස්, තක්කාලි ඔය ටික දාලා තමයි ඉතින් හදාගත්තේ. ඕකට ඉතින් චීස් පෙත්තකුත් තිබ්බනම් හරි රසයි. ඉතින් ඔකට ගොඩාක් දේවල් දානවනේ. ඉතින් ওই විදිහට උදේ කිරි එක බිව්වෙත් නෑ. අනිත් වැඩ ටික ඉවර කරගත්ත විතරයි. ඊට පස්සේ ඉතින් ওই විදිහට කිරි එකකුත් හදාගෙන ওই විදිහට සෑන්ඩ්විච් එකක්. මොකද පාන් කන්න හොඳත් නෑනේ සුගර් තියෙන නිසා. ඉතින් ওই විදිහට එක පෙත්තක් තමයි ගත්තේ. ඉතින් බිත්තරයක් ලොකු බිත්තරයක් ගත්තා. ඉතින් ඒ නිසා කන්න තමයි හදාන්නේ දැන් කාලා. මිරිස් දාන්නේ නේ. මිරිස් එක කන්නේ. හරි. නන්නත් කිව්වා මට මිරිස් එක කන්න කියලා. හරි. රසයි. මිරිස් දාන නිසා සැරයි. මේකට චීස් පෙත්තක් තිබ්බනම් මීට වඩා රසයි. මම හරි රසයි මෙහෙම කන්න. මේක හැම බඩ පිරෙනවා. ඔය පැත්තක තිබ්බා. ඊට සෙල්ලම් කර කර හිටියා. දැන් ඔය මං කන්න ගත්ත විතරයි වුණා විතරයි වීඩියෝ කරනවා දුවගෙන ඇවිල්ලා. මේකෙන් කනනොට මේක කන්න බෑ සැරයි. අර සැර නැති ටික තමයි ඔය දෙන්නේ. තක්කාලි දාලා ලුණු දාලා අම්මිරිස් දාලා රසට හැදුවා. ඉතින් චීස් තිබ්බනම් මාර රසයි. එහෙනම් ඉතින් පීසා එකක් වගේ තමයි. බාන්නකෝ මගේ කෑම එකට හොර ගෙඩියෙක් පැනලා. මෙයාත් මම හොර ගෙඩිය. නා ඉතර සැරසියෙද්දි කන්න හදන්න මට කන්නත් බෑ. ඔයගේ අද දෙන්නත් එක බින්නවා. දෙන කනවා. අක්කා ඉස්කෝලේ ගිහිල්ලා. අපේ තාත්තා ගිහිල්ලා මේ ටවුන්. අපේ තාත්තා ටවුන් ගිහිල්ලා චූටි පුතයි මායි කනවා. චූටි පුතා මගේ කන්න හැදුවා. සෑර. නෑ කිරි. මම කිරි බොන්නේ නෑනේ. දැන් කාලා හිමි ඉවරයි. කාලා ඉවර වෙලා මේ හොදන්න තියෙනවා කාපු ටික ඉතින්. චූටි පුතා ගියා මේ හස්බන්ඩ්ගේ අම්මලා ගෙදර. එයා එහෙට ගිය වෙලේ ඉතින් මම දැන් මේ ටික අස් කරගන්නම්. මේ උදේ ලොකු දුව ගියාට පස්සේ ඉක්මනට අස් කරා. ලොකු දුව ගියාට පස්සේ ඉක්මනට අස් කරා. අස් කරලි වෙලා මේ එවල ඔක්කොම වැඩ ටික ඉවර කරගත්තා. මේ ලොකු දුව යවලා ඊට පස්සේ ඔගේ ඔක්කොම අස් කරලා ඊට පස්සේ බුද්ධ පූජාව තියලා මේ ඒ ටික ඔක්කොම කරා. ගේ අස් කරා. දැන් ඉතින් ওই චූටි දුව හැරියට පස්සේ
අපේ රූම් එක අස් කරන්න ඕනේ. ලොකුතුගේ රූම් එක නම් අස් කරලා තියෙන්නේ. ඉතින් අපේ රූම් එක අස් කරන්න ඕනි. ඊයේ පොඩක් චූදාලා තිබුණා චූටි දුව. මොකද පැම්පර්ස් එක අඳන්න මටත් නිින්ද ගිහලා තිබුණේ. ඒක අඳන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේ බෙඩ් ෂීට් එක මාරු කරන්න ඕනි. ඉතින් ඊට පස්සේ දැන් කණ්ඩ පාන් හදාගත්ත ඒ බරු ටික තියෙනවා. ඔන්න ඒ ටික මේ හොදලා දාන්න ඕනි. ඊට පස්සේ ළමයි ඔන්න බලන්නකෝ. ඊයේ දවස් දෙකකදී එක දවසක නෙමෙයි මේ දවස් දෙකකදී. පේනවද ඔයාලට මේ දැන් දවස් දෙකකදී පුටුවෙන් එකක් තියෙනවා. පුටු උස්සටම තියෙනවා රෙදි ටික. ඕක දැන් නමාගෙන යන්න ඕනේ. මට ඉතින් වෙලාවකට හිතෙනවා මේ අර මම වීඩියෝ වල දානවනේ වැඩ කරන වෙලාවට ස්පීඩ් වීඩියෝ එකේ ස්පීඩ් එක වැඩි කරලා දානවනේ. මට හිතෙනවනේ මට හිම වැඩ කරන්න තියෙනවනේ කියලා පට ගන්න. මට හිතන දේවල් තමයි ඉතින්. දවසක වෙන්නේ වැඩ එක, ළමයින්ගේ වැඩ, ගෙදර වැඩ, අපේ වැඩ. ඉතින් කවද ඉවර වෙයිදනේ? ඉවර වෙයිද කියලා ඉතින් එක හිත කරදරයක් කරගන්න නැතුව ඉතින් මානසික මට්ටම හොඳ විදියට හදාගෙන ඒ වගේම ඒ වැඩ ටික කරන්න ඕනි. කියන්නේ අපි කියමුකෝ කම්මැලි කියලා. කම්මැලි වුණාට මේ ඔය සින්දුවක් දාගෙන ඒ වගේම ආස වීඩියෝ එකක් දාගෙන බල එක්ක අහහා ඔය විදිහට වැඩ කරනකොට ඉතින් ලොකු වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඉතින් මට මේ චූටි එක්කෙනාගෙන් තමයි ඉතින් චුට්ටක් තාම ඉතින් කරදරේ තියෙන්නේ. එයා හැඩි කරනවා. මං දෙනකිටකොට එයා ආස් කරලා තිබ්බොත් ඊට පස්සේ තව විනාඩි 10ක් 15ක් යනකොට එයා ඉතින් හැඩි කරනවා. කොහොම තමයි ඉතින් චූටි දරුවෝ කොහොමනේ චූටි දරුවන්ගේ අඳින වයස. ඉතින් ওই කාලේ ආයි එන්නේ නැහැ. ඒ වගේම ඉතින් ඔය මේ කාලේ විතරනේ ඉතින් ওই චූටි වද ටිකක් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් යාළුවා ලොකු වුණාට පස්සේ යාළුවගේ වැඩ කරගන්නවා. යාළුවගේ තනියෙන් යාළුවගේ ජීවිතය ගෙවනවානේ. එතකොට හිතනවානේ ඒ දවස්වල 4 ඉඳලා මගේ ඒ දවස්වල බෑන්නේ පව් කියලා ඉතින් හිතේවිනේ. සැර කරේ එහෙම මේ ඉතින් වෙලාවකට කේන්ති යනවා. ඉතින් වැඩ කරගන්න බැරි වුණාම කේන්ති යනවා. ඒ වගේම වැඩ ටික හරියට දවසේ මැනේජ් කරගන්න බැරි වුණාම චුට්ටක් ඉතින් කේන්ති යනවා. එතකොට ඉතින් චුට්ටක් බනිනවා. එහෙම තියෙනවා. ඉතින් සාමාන්‍ය දෙයක්. අපේ ගෙදර විතරක් නෙමෙයි ඉතින් ඔය දේ තියෙන්නේ. චුටි බබාලින්ගේ වලලා තියෙනවා ඊට වැඩිය. මට නම් පළක් වෙලාවට අම්මා ඇවිල්ලා උදව් කරනවා. නමුත් ඉතින් එහෙමත් නැති අය ඉන්නවනේ මම ওই වීඩියෝස් වල දකිනවනේ. ඉතින් තමයි ඉතින් මට හිතුණා ඉතින් පොඩක් පාළුවේ යන්නත් එක්ක මෙන්න මේ චුටි කයියක් ගහන්න ඉතින් අපි යම් ගොඩක් අස් කරන්න දේවල් නැහැ. ඇත්තටම රැයට අස් කරලා නිදිනවා කියලා කියන්නේ මාර ඒක ලොකු දෙයක් ඇත්තටම. ඊට පස්සේ ආයි උදේට මහ ලොකුවට කලබලේ අස් කර දඟලන්න ඕනේ. ඔය පෙලක් අය ඉන්නවනේ රැයට කිචන් එක වතස් කරන්නේ ඉදුල් පිටින් මුගේ තියලා නිදිනවා. ඉතින් මට නම් ඒ දේ කරන්න බෑ. ඔන්න ඉතින් අපි දෙන්න පාන් කන්න ඒ වගේම ටී එකක් බිව්වා. ඉතින් ඒ දේවල් අස් කරලා ඒවා පාන් එකේම හදන්න ගත්ත භාජන ටික ඔක්කොම සෝදලා කරලා තියන්න ඕනි. ඉතින් කිචන් එක නම් අස් කරලානේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කරන්න ඕනි අපේ රූම් එක අස් කරන්න ඕනි. ඉතින් බෙඩ් ෂීට් මාරු කරන්න තියෙනවා. ඒ වගේම දුවගේ රූම් එකේ බෙඩ් ෂීට් එක දාලා ඒ ටික කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ගේ චුට්ටක් අතු ගාගත්තට පස්සේ වැඩ ඔක්කොම ටික ඉවරයි. ඉතින් අද චෝටි ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හස්බන්ඩ්ට කංකිදිරි ගගා ඉඳලා තමයි මේ ගමන යන්න කැමති කරගත්තේ. ඉතින් හස්බන්ඩ් කැමති නැහැ. ඉතින් මාත් එක්ක shopping කරන්න යන්න. මොකද අපි ඉතින් ගියාම ටිකක් වෙලා ගන්නවනේ. එක දෙයක් දැක්ක ගමන්ම අරගෙන ඉන්නේ නැහනේ. ඉතින් ඊට වැඩි යාලට බලන් ඉන්න බෑ. කාලය නැති ප්‍රශ්නෝව තියෙනවා. ඉතින් එහෙම ඉන්නේ නැහැ. ඒ වුණත් ඔන්න අදාව පුංචි දෙයක් හින්දා. ඉතින් මම මේ දවසේ හස්බන්ඩ් එක්ක චූටි දෙයකට තරහ වෙලා තමයි හිටියේ. ඉතින් ඒ නිසා හස්බන්ඩ් යාළු කරගන්නත් එක්ක යන් 350 සේල් එකට මේ ඔයාට ඕනේ දේවල් ගන්න කියලා ඉතින් කිව්වා. ඉතින් මටත් මොකද ඔන්න හොඳ අවස්ථාවක් නේ ඉතින් ආවේ. ඒ නිසා ඉතින් ওই තරහ චුට්ටකට අමතක කරලා යාළු වෙලා ඉතින් ගියා. ඔහොම තමයි ඉතින් නේද? පෞල් ජීවිතයක් ඇතුලේ ප්‍රශ්න ඇති වෙනවා. ලොකු දේවල් නම් නෙවෙයි. ඉතින් පුංචි දේවල් හැමෝගෙම පෞල් වල තියෙනවනේ. ඉතින් එහෙම නෑ කියනවා නම් මම නම් හිතන්නේ ඒක බොරුවක් කියලා. ඉතින් චූටි මතභේද ඉතින් චූටි දේවල් වලට තරහ වෙන ඒවා ඕනම පෞල් ජීවිතයක තියෙනවා. ඒක නෑ කියනවා නම් බොරු.
ඉතින් ඔහොම තමයි. ඉතින් පෞල් ජීවිතයක් ගත කරනකොට ඒ දේවල් තියෙනවා. දරා ගැනීම් තියෙනවා. ඉතින් අපි හැම දෙයක් එක්කම ඉතින් ජීවිතේ ගෙනියන්න ඕනි. මොකද ඉතින් අපේ දරුවෝ ඒ වගේම අපේ පවුල ඉතින් මූලික තැන දෙන්න ඕනි. පවුලට අනිවාර්යයෙන්ම මූලික තැන දෙන්න ඕනි. එතකොට ඉතින් ජීවිතේ හරිම ලස්සනයි. ඉතින් ඔන්න ඔය කතාවත් එක්ක ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම රූම් ටිකත් ඇස් කරගත්තා. ඊට පස්සේ ඔයාලට මම අර පෙන්නුවානේ රෙදි කන්ද. ඉතින් ඕකත් ඉක්මනට නමලා දැම්මා. මට මේ රෙදි නමන වැඩේ ඇත්තටම අමතක වෙනවා. ඒක මේ කොච්චර හිතන් හිටියත් අමතක වෙනවා. දැන් ඒ අමතක වීම මම චුට්ටක් හදාගෙන තියෙන්නේ. ඉතින් ඔහොම තමයිනේ නේද? අපි එදිනෙදා වැඩ කරනකොට හැමදේම අපිට අංග සම්පූර්ණ කරන්න බැහැනේ. ඒ වුණත් ඉතින් මම චුට්ටක් ඕක කල්පනාවෙන් ওই වැඩේ කරන්න ඕනි කියලා හිතාගත්තා. ඒ වගේම දැන් ඔය මං ගිහිල්ලා 350 සේල් එකෙන් කූඩ ගන්නත් එක්කනේ යන්නේ. ඉතින් ඒක තවත් පහසු වුණා. ඉතින් දැන් රෙදි රැක් එකෙන් කූඩට දාපු ගමන් ඕක නමලා දානවා. ඉතින් ওই වැඩේ දැන් කරනවා. ඒ නිසා රෙදි ගොඩ ගැහෙන්නේ නැහැ දැන් වැඩිය. ඔන්න ඔය විදිහට රෙදි ටිකක් නමාගෙන දැන් මුළු ගේ මස් කරලා ඉවරයි. ඉතින් මේ විදිහට තියෙනවා කියන්නේ ගෙදර ඉතින් හරිම ආසයි මං. ওই විදිහට හැම වෙලේම තියාගන්න බෑ. තව ටික වෙලාවක් යනකොට ඉතින් චූටිතුව ගෙදර එක එක දේවල් ඇදලා කරලා දානවා. ඉතින් ඔහොම තමයි ඉතින් චූටි බබාලා චූටි වයසේ ඇදලා කරලා සෙල්ලම් කරලා ඉන්න නැතුව ඉතින් අපි වගේ ලොකුනහම කරන්නේ නේද? ඉතින් එයාලගේ ජීවිතේ ඒ කාලේ විඳින්න දෙන්න ඕනේ. ඒ වගේම ඉතින් කියන්න ඕනි අපි මේ ගෙවන ජීවිතේ හැම දවසක්ම ලස්සනට ගත කරොත් ඉතින් අපිට ඉස්සර හැදී පසුතැවීමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. අනේ අපිට මේ විදිහට ගත කරන්න තිබුණානේ කියලා හිතන්න ඕනේ. පසුතැවෙන්න ඕනේ නැහැ. ඉතින් අපි හැම දවසක්ම සතුටින් ලස්සනට ගත කරොත් ඉතින් අපිට ඒකේ පසුතැවීමක් ඇති කරගන්න ඕන නැහැ. ඉතින් ඔය විදිහට ඔය හැමදේම ඉවර කරලා ඔන්න ඉතින් 350 සීල් එකට යන්න ලෑස්ති වෙනවා. මේ 350 කඩේට යන්න තමයි මේ විදිහට ඇඳගත්තේ. හස්බන්ඩ්ගේ චෝටි වැඩ ටිකක් තියෙනවා. ඒකත් කරගෙන ඉන්නම තමයි යන් කිව්වේ. ඉතින් එයා ඔහොම තමයි ඉතින්. එතකොට ඉතින් එයාගේ වැඩෙත් කරනවා මගේ වැඩෙත් කරනවානේ. ඉතින් ඒ වගේම යාළු කරගන්නත් පුළුවන් එයාට. ඉතින් ඒ නිසා මේ මහා ලොකු දෙයකට නෙමෙයි යන්නේ පුංචි දෙයකට. ගොඩාක්ම ඉතින් මන් නිසා තමයි ඔය මං ඉතින් හැම දෙයකටම කෑ ගහනවා. ඉතින් එහෙමනේ. ඉතින් චුට්ටක් තව එකක් ඉතින් අර මට කේන්ති යන ගතිය තියෙනවා. ඉතින් ඒ දේවල් තමයි. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් ට්‍රීවිල් එකේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් චූටි දුවට තමයි හරිම සතුටු. එයාට ගමනක් යන්න තියෙනවා නම් වාහනේ යන්න තියෙනවා නම් ඉතින් හරිම ආසයි. ඔන්න ඉතින් හස්බන්ඩ් සේල් එක මාරු කරලා තියෙනවා. මොකද හිටිය තැන චුට්ටක් ඉඩපාඩු මදි. ඒ නිසා ඉතින් ඔන්න ඔතන තමයි දැන් සේල් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ හස්බන්ඩ්ගේ සේල් එක. ඔන්න ඉතින් එයා එතනින් අතර කරා මොකද්ද පොඩි වැඩකට. ඉතින් ඒ ගමන් අපි දෙන්න ඔහොම හිටියා. ඔන්න ඉතින් ආයෙ ගමන ආරම්භ කරා. ඉතින් ඔන්න දැන් ඔය රත්නපුරේට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ හස්බන්ඩ් චෝටි දුවව තියාගන්නම්කෝ මට ඕන තරම් වෙලා ඉඳලා එන්න කිව්වා. එයා නම් එන්නේ නැහැ කිව්වා. ඉතින් ත්‍රිවිල් එකේ හස්බන්ඩ් ඉන්නවා. ඔය විදිහට ගියා. මේ කූඩ හරි ලාභයි. ඒ වගේම හරිම වටිනවා. ඔය සෙල්ලම් බඩු දාලා තියන්න. ඒ වගේම රෙදි දාලා තියන්න. ඔය එක එක දේවල් දාලා තියන්න. ඉතින් මේකට පියනකුත් තියෙනවා වටිනවා. ඉතින් මේ වගේ හැම දෙයක්ම 350ට තිබුණා. ඉතින් මෙතන තියෙන හැම දෙයක්ම ඉතින් අපිටම අවශ්‍ය දේවල් කියන්නේ එක එක්කෙනාගේ අවශ්‍යතාවය මත ඒ අයට ඕනි දේවල්නේ. ඉතින් මට ඕනි දේවල් තෝරලා බේරලා ගත්ත හැම දෙයක්ම ගන්නේ නැතුව. ඇත්තටම මේ සේල් එක වටිනවා. මන් දන්නේ මේ මම ඔයිල් ස්ප්‍රේ කරන එකක් ගත්තා. ඒකත් 350යි. ඔයාලට පෙන්නුවා නේද මම ඒක නම්. ඊට පස්සේ මේ ඊළඟට මේ මොනවාද මේ ඩිෂ් හෑන්ඩ් වොෂ් දාලා තියෙන බොටල් තිබ්බා. ඒවත් 350යි. ඉතින් ඇත්තටම වටිනවා. මොකද මම ඔන්ලයින් ගෙන ගත්තේ 690ට. මෙන්න මේ ප්ලේට් උනේ රුපියල් 200ක් හරි. ඔව් 200ක් වගේ තමයි. 200ක් හරි 150ක් හරි උනේ. මට දැන් මතක නෑ. ඇත්තටම දැන් සේල් එක නෑ එතන. සේල් එක ගොඩාක් බඩු ඉවරලා තිබ්බා. අවසානයේ මගේ යාළුවෝ එහෙම ගිය වෙලාවේ ඔන්න විදිහට දුවිලි පියදානෙකුත් ගත්තා. ඉතින් ගෙදර ගිහිල්ලා අපි බලමු 350 සේල් එකේ මොනවද ගත්තේ කියලා. ඉතින් ඔයාලා චුට්ටක් බල යන්නකෝ. මේ රත්නපුරේ 350 සේල් එකේ ඉතින් දැන් හැම තැනම තියෙනවා ඔය සේල්. ඒ වගේම ගොඩාක් YouTubersලා වීඩියෝස් දාලා තිබුණා එක එක තැන්වල 350 සේල් එක. ඉතින් ඒ වගේම හැබැයි එක එක තැන්වල වෙනස් බඩු තමයි තිබුණේ. මේ සේල් එකට වැඩිය මේ ඇහැරියගොඩ සේල් එකේ තියෙන්නේ වෙන ඒවා. ඉතින් එන්නේ එහෙම අපි
වැඩියකට සේල් එකටත් ගියා. ඒකේ වීඩියෝ එක ගෙන. ඒක නම් ගියේ මම බඩු කිසිම දෙයක් ගන්න නෙවෙයි. මම ගියේ මේ හස්බන්ඩ්ගේ කාමරේට කබඩ් එකක් ගන්න. නමුත් අර එතන චුට්ටක් නැවැත්තුව බලන්න. ඉතින් ඔය වගේ තමයි. ඔන්න ඔය ටේබල් මැට් එකක් උනේ රුපියල් 200ක්. ඒකෙන් එකයි ගත්තේ උනට මට අපරාධ කියලා හිතෙනවා. ඒකෙන් කෑලි 6ක්ම ගත්තනම් කියලා. ඉතින් දැන් මොනා කරන්නද? ඉවල ඉතින් හිතිච්ච විදියට තිබිච්ච විදියට ගත්තා. ඔය බරු ටිකට මේ රුපියල් 4000 ගණක් ගියා. ඒ වගේම ඔය වෝල් ස්ටිකර් එක ගෙනාවා. මේ දුවගේ කැෂියර් මේසට අලවන්න. ඒක මදි වුණා. ආයි ගිහිල්ලා බලද්දි මම යාළුවෙකුට කිව්වා. ආයි ගිහලා එයා බලද්දි එතන තිබුණේ නැහැ. ඉතින් ඉක්මනට ඉවර වෙලා ඔහොම තමයි ඉතින් ඔන්න 350 සේල් එකෙන් මම shopping කරේ. ඔය තියෙන බඩු පිටිපස්සේ ඔය ටික තමයි ගත්තේ. ඊට පස්සේ ඉතින් ඔන්න අපිට බඩිකින්නකුත් ආවා ආසිරි එකෙන්. ආසිරි බේකරියෙන් අපි ඔය විදිහට රෝල්ස් අරගෙන ඔන්න කප් කේක් එකක් ගත්ත චෝටි දුව. ඒ උනාට එයා නම් ඒක කෑවේ නැහැ. ඉතින් ඔය විදිහට ආවා. හස්බන්ඩ්ටත් දුන්නා. එයාටත් බඩිකිනිය කිව්වා. ඉතින් ඔන්න ඔහොම තමා හස්බන්ඩ් මාව යාළු කරගත්තේ. ඉතින් අපේ ගෙදර පුංචි දෙයකට වුණත් තරහ වුණොත් එහෙම පුංචි නෙමෙයි ලොකු දෙයකට වුණත් තරහ වුණොත් එහෙම එක දවසයි ඉතින් තරහ වෙලා ඉන්නේ. හස්බන්ඩ්ටත් බෑ මටත් බෑ එහෙම තරහ වෙලා ඉන්න. ඉතින් එක දවසක් වගේ තමා මේ දවස් ඇතුළත යාළු වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඔය කතාව. ඉතින් ඔය විදිහට තමයි 350 සේල් එකෙන් ගත්ත බඩු ටික. ඉතින් ඕන දේවල් තමයි ගොඩක්ම ගත්තේ. අනවශ්‍ය දේවල් ඉතින් ගත්තේ නෑ. මොකද ප්ලාස්ටික් ගොඩාක් ගොඩ කරගෙන ගෙදර වැඩකුත් නෑනේ. ඉතින් ඒ නිසා මේ ඕන දේවල් ටිකක් ගත්තා. ඇත්තටම ඉතින් හරිම ලාභයි. ඉතින් මේ දූවිලි පියදානික උනේ මේ රුපියල් 100ක්. ඒ ටික තමයි මාව යාළු කරගන්න හස්බන්ඩ් මට අරන් දුන්න දේවල්. ඉතින් හරිම ආසාවෙන් අරගෙන ආවා. ඒ වගේම දැන් තරහත් නෑ, කේන්තිත් නෑ, හැමදේම ඉවරයි. ඔයාලත් බලන්නකො මේ දේවල් වලට ඔයාලත් කැමතිද කියලා. ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න. ලස්සනයිද මම මේ ගත්ත බඩු ටික ලාභයිද කියලා. ඔයාලත් ඉතින් මේ වගේ වීඩියෝ බලන්න ආසා ඇති කියලා මම හිතනවා. ඉතින් ඒ හින්දා තමයි මම මේ වගේ වීඩියෝ ගේන්නේ. මගේ channel එකට ඔයා මේ මගේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අද අලුත් කෙනෙක් නම් මාව subscribe කරගෙනම යන්න අමතක කරන්න එපා. ඒ වගේම like එකක් දාන්න, comment කරන්න. ඉතින් ඔයාලට ලස්සන වීඩියෝ ඉස්සරහට අරගෙන එන්නම්. මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමදාම ඉතින් ඔයාලා ලස්සන කමෙන්ට් දාන ලයික් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ආදරෙයි. ඔයාලා නිසා තමයි මගේ channel එක මේ විදිහට පවතින්නේ. වගේම තව දෙයක් කියන්න ඕනේ. තමන් ආස දේවල් ගන්න. ඒ වගේම තමන් ආස දේවල් ගත්තට පස්සේ අනේක අපරාධ කියලා හිතන්න එපා. තමන්ගේ ආසාවට ඒ දේ ගත්තනම් ආයි ඒක අපරාධේ පසුතැවීමක් ඇති කරගන්න එපා. මොකද තමන් ආස නිසා තමයි ඒ දේ වියදම් කරලා ගන්නෙ. ඉතින් ඒක හිතට සැනසීමක් ගෙන දෙනවා නම් ඒකත් ලොකු දෙයක්. ඉතින් මේ වගේ පුංචි මුදලකින් තමන්ගේ හිතට සැනසීමක් ගෙන දෙයක් ගන්න පුළුවන් නම් ඒකත් ඉතින් ලොකු දෙයක්. මම කියලා තියෙනවානේ ඔයාලට පුංචි පුංචි දේවල් වලින් සතුට වෙන කෙනෙක් තමයි කියලා. ඔන්න ඔයගේ ලස්සන ප්ලේට් දෙකකුත් ගත්තා. හරිම වටිනවා ඒ ටික නම්. ඉතින් මගේ වීඩියෝස් වලට හිතාගෙන තමයි ওই ටික ගොඩක්ම ගත්තේ. ඒ වගේම ඔයා ඉන්න තැන ලස්සනට තියාගන්න. ඒ වගේම ඔයාත් ලස්සනට ඉන්න. ඔයා ආස දේවල් කරන්න. ඉතින් ඒවා චූටි දේවල් කරන්න. එතකොට තමයි ඉතින් ජීවිතේ තවත් ලස්සන වෙන්නේ. මොකද අපි චූටි කාලයයි ඉතින් ඉන්නේ. මේක හැමදාම ඉන්න ආපු ගමනක් නෙවෙයිනේ. ඉතින් ඒ කාලේ සතුටින් ඉන්න, හිත සතුටින්ම තියන්න. පුළුවන් විදිහට ලොකු දේවල් නෙමෙයි පුළුවන් විදිහට. ඉතින් මෙන්න මේ මං වගේ ලොකු දේවල් කරන්න බැරි වුණත් පුංචියට දේවල් කරගෙන සතුටින් ඉන්න. හිත සතුටින්ම පුරවන්න. ඉතින් ඕක තමයි. එතකොට ජීවිතේ ලස්සනයි. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න. ඒ වගේම මාව subscribe කරගෙනම යන්න. subscribe නොකරපු කෙනෙක් නම් එයාගේ ආදරණීය කමෙන්ට් එකත් පහලින් ලියාගෙනම යන්න. ඉතින් ඒකත් මම බලාපොරොත්තු වෙනවා හරි ආදරෙන්. ඉතින් එහෙනම් ලස්සන වීඩියෝ එකක් ආයි අරගෙන එන්නම්.